මෙච්චර දිග පූල් එක නොනා ඉන්න පුළුවන්ද? නැවතත් පැමිණියා ගල් යුගයට. දැන් මේ ඉන්නේ ගල් යුගයේ. බුදු අම්මෝ යන්න තියෙන කිලෝමීටරයක් විතර. ඔන්න එනවද? මේ අවුරුදු තාම ඉවර නෑ. මට සිරි අන්න උණු වෙනවා මේ ගිනි ගනිත් දන්නේ. ඉන්න දුම උණු වෙන්නේ නෑ කියපුවා මෙන්න කොහමද දුම? අනේ පට්ට බතලේ. බතලයා යන බතල කොටයක් වගේ පට්ට ලස්සනයි අප්පයි බල්ලා. අපි බලමු ඉස්සරහට මේ හොටෙල් එකේදී ඉස්සරහ ගමන් වලදී අපි ගන්න ආතල් මොන වගේද කියලා. හායි කට්ටියටම. ඉතින් බොයිස් අද අපි යන්න හදන්නේ දවස් 4ක ට්‍රිප් එකක් මේ අවුරුදු නිවාඩුවත් එක්ක කාලයකට පස්සේ පොඩ්ඩක් එළියට බැස්සා. මට පොඩ්ඩක් කියන්න අමාරුයි පොඩි අකරතැබ්බයක් කියලා කොන්ද පොඩ්ඩක් රිදෙනවා. මෙයා කොන්ද කඩාගෙන ඉන්න උදේ පාන්දර මෙට්ටයක් උස්සන්න ගිහිල්ලිවලා මේ පණ්ඩිතකමට. ඉතින් බොයිස් අපි ඉස්සල්ලාම ගිහිල්ලිවලා වාහනේට තෙල් ටික ගහන් එන්න ඕනේ. මේ නැත්තම් මදි වෙනවා යන්න. තෙල් ගහගෙන ඇවිල්ලා අපි යන්න පටන් ගමු ට්‍රිප් එක. ඉතින් යන ගමන් කියන්නම් මොකද වෙන්නේ කොහෙද යන්නේ කතන්දරේ කියන්න අපි යන ගමන්. වීඩියෝ එකත් එක්ක ඉන්න යන තැන් ටික ඔයාලට පෙන්නන්න ලස්සන තැන් ටිකකට යන්නේ. අපි විස්තරත් එක්ක කියන්නම්. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්න අන්තිම වෙනකන් ජය වේවා. දැන් වෙලාව හරියටම 7:59යි. අපි දැන් මේ උදෙන්ම නැගිටලා බැගේජ් ටික හදනවා. හදලා තියෙන්නේ තව එකක් හදන්න තියෙනවා. ඉතින් ඔන්න කලින් කිව්වාගේ බැගේජ් ටික දැන් රෙඩි කරන් තියෙන්නේ. අපි දැන් මේ ටික වාහනයට දාගන්නවා. ආයි ඔන්න අපි ගමන පිටත් වෙන්න යන්නේ. තව පොඩ්ඩකින් අපි ගමන පිටත් වෙනවා. මේක ඇත්තටම අවුරුද්දට යන දවස් 4ක දිග ට්‍රිප් එකක්. ගොඩක් කාලෙකින් යන හින්දා අයියා කලින් කිව්වා වගේ මේක ගොඩක් ආතල් ට්‍රිප් එකක් වෙයි කියලා හිතනවා. අපිත් එක්කම වීඩියෝ එකේම ඉන්න කොහෙවත් යන්න එපා. ඉස්සරහට දාන වීඩියෝස් ඔක්කොම බලන්න. මේ දවස් 4කට යන හින්දා බ්ලොග් 4ක් විතර නෑ බ්ලොග් 3ක් විතර ඒවි. මොකද එක දිගටම දාන්න බෑනේ දවස් 4ම. අපි බලමු එහෙනම් ගමනේ වැඩි විස්තර යන ගමන් කියන්න. මම ගේට් එක වහන්න. ඔන්න එහෙනම් අපි ගෙදරට සමු දීලා ගමන පිටත් වෙනවා. මේක ලොක් කරන්න වෙයිනේ. ඔන්න අපි හයිවේ එකෙන් එක්සිට් කරා. වැලිපැන්නෙන් තමයි එක්සිට් කරේ. තව කොච්චරලා යන්න තියෙනවද? තව යන්න තියෙන විනාඩි 20ක් විතර. තව විනාඩි 20කින් විතර අපිට යන්න පුළුවන් අපේ ප්ලේස් එකට. හයිවේවා. අපි දැන් වැලිපැන්නේ එක්සිට් එකෙන් අපි එක්සිට් කරා. තව කිව්වා වගේ විනාඩි 20ක් විතර යන්න ඕන මේ හොටෙල් එකට. අපි යන්නේ අද හොටෙල් එකට යන්නේ. හොටෙල් එකේ නම කියන්නම්. හොටෙල් එකේ නම තාම මංවත් දන්නේ නැහැ ඇත්තටම. මෙන්න මේ වොෂ්රූම් යන්න ඕනේ කියලා හයිවේ එකෙන් එක්සිට් කරපු ගමන්ම නැවැත්තුවා. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මොන වගේ හොටෙල් එකක්ද අපිට හම්බෙන්නේ කියලා. ආයෙ වගේම අපි හොටෙල් එකට යන අතරතුරේ ඔයාලා මොකද කරන්න ඕන? channel එක subscribe කරලා bell icon එක click කරලා share පාරක් දාලා වීඩියෝ එක like එකක් දාන්න යන්න. වකටාව මොකට ආවේ? ඔන්න තියෙනවා මේ මුහුදද කලපුවද? මුහුදට සෙට් වෙන්නේ නේ. අම්මා ලස්සන හොටෙල් එකක් තියෙනවා අර පැත්තේ අර. වාව් පට්ට. අර එක සැරයක් අර මේ අර පට්ට හොටෙල් එකක් ඈ. අම්මා ඒක නම් පට්ටම ලස්සනයි. ඉතින් ඔන්න හොටෙල් එකට ආවා. හොටෙල් එකට යන්න මේ ඉස්සෙල්ලම ඕනේ මගේ ඩෙන්ටිටි කාඩ් ඕන. මේ ඩෙන්ටිටි කාඩ් එක ගන්න ආවා. අම්මගේ තාත්තගෙනේ. මගේ එකත් ඕන මගේ. බැරි ගහන් ගියොත් නෙමෙයි. ඔන්න ආව හොටෙල් එකට ලස්සන හොටෙල් එකක්. මේකේ නම පස්සේ කියන්නම් ඇත්තටම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එතකොට ඔයාලට දැනගන්න ලැබෙයි මේ හොටෙල් එක මොකක්ද කියලා.
පට්ට ලස්සන හොටෙල් එකක් තියෙන්නේ මේ. මේක ඇතුළත් මාරම ලස්සන ඇති. ඉන්ටීරියර් එකත් බට්ටම ලස්සනක් තියෙනවා මේකේ. මේ බලමු ඇතුළට ගිහලා කොහොමද කියලා. පට්ට ලස්සන පිට්ටනියක් තියෙනවා. දැක්කම ක්‍රිකට් ගහන්න හිතෙනවා. හිතෙන්නේ නැද්ද කියන්නකෝ. දැන් මට ඉවසිල්ලක් නැහැ මේ ගිනි අවුවේ අර පූල් එකේ ජල කෙලියට බහිනකම්. අපි දැන් හොටෙල් එකට ඉස්සෙල්ලම ආවේ ලන්ච් එකට. ලන්ච් එක අරගෙන මේ පැත්තෙන් තියෙනවා සුපිරි වීව් එකක්. ඒ සුපිරි වීව් එකත් ඔයාලට පෙන්නන්න සර්ප්‍රයිස් එකක්. මම මෙච්චර වෙලා කියපු අර පට්ට ලස්සන වීව් එක මොකද්ද දන්නවද? එහෙනම් බලා ගන්නකෝ. මේ තියෙන්නේ මම අච්චර වෙලා කියපු පට්ට ලස්සන වීව් එක. සී වීව් එකක් තියෙන්නේ අම්මා. පට්ටම ගති අර ටිකේ ඉන්නවා මාර විදියට සෙනග. කොහොමද වීව් එක? මාරම පට්ටාතල්ල. දැන් මේ වෙලාවේ නම් ගිනි අවුවේ ඉඳලා කුඩයක් ඇරට ආවා. ෆොටෝ ගහන්න කතා කරනවා. ෆොටෝ ගහන්න එන්න කියලා යන්නලු. ඉතින් අපි මෙච්චර වෙලා මේ ලොබි එකේ ඉන්නේ. අපිට දෙකට තමයි රූම්ස් හම්බෙන්න තිබ්බේ. ඒත් මෙයාලා රෙඩි කරලා තිබ්බේ නෑ. අපිට දැන් හම්බුනේ වෙලාව 3ට විතර තමයි ඔන්න දැන් එක රූම් එකක් හම්බුනේ. අනිත් රූම් එක තව විනාඩි 2කින් තමයි රෙඩි වෙනවා කියලා කිව්වේ. එන්න මේ එළියට යනවා වෙහිකල් එක ගේන්න. ඒක පාකින් එකේ දාලා තියෙන්නේ මං හිතන්නේ. මේ අපි යනවා බැගේජ් ටික අරන් එන්න වාහනේ ගේන්න. අනිත් පැත්තෙන් දොරටුවක් තියෙනවලු. ඔය පැත්තෙන් ගියොත් දුරයිනේ. අද වාහනේ හංගලද? ඕ මේ යකා. අයියකෝ ඒක. මට පේන්නේ වාහනේ හංගලද කොහෙද වාහනේ? වාහනේ හංගලනේ. වාහනේ හංගලා. අනේ මන් දාලා දාලා දන්නේ නැහනේ. අපි වාහනේ කීයක දීලා මේ දුන්න මේ පාකින් එකට දාන අර අතන බ්ලොක් පිනින්ද පාකින් එකක් මේ හොටල් එකේ නැහැ. යකෝ වාහනේ නැහැ නේද? එන්නවා අර පැත්තට දාලා කියලා. තාම මගේ ඇත්තටම තාම උගුර බල්ලෝ කාලා තියෙන්නේ. උගුර හොඳටම අවුල්ල කතා කරන්න බෑ අමාරුයි. මේ කතා කරන අර මිහිරි හඬ එන්නේ නැහැ. කොහො නැද්ද ඒත් නැද්ද? ඒ දොරනොත් ගිහින් බැලුවා. ඒ දොරෙත් නෑ. එතන නෑලු වාහනේ. යකෝ වාහනේ නෑනේ තෝ. වාහනේ අරන්වත් ගිහිල්ලත් දන්නේ නෑ. වාහනේ හම්බුණා. යකෝ වාහනේ දාලා තියෙන දැන්. මෙන්න අස්සක. අයියෝ බං පුදුම දුකක් ඇයි ඉතිරාට වාහනේ හොයාගන්න. අම්මා මේ පූල් එක ළඟම තියෙනවා. කෙලින්ම හැම බහින්න පුළුවන්. පූල් එක තියෙන්නේ ළඟමයි. අම්මට දෙරි පට්ටාද මේ කෙලින්ම රූම් එකේ ඉඳන් කෙලින්ම පූල් එකට බහින්න තියෙන්නේ. ඒකත් මාරව ගතිය අම්මට සිරි පට්ට මාතන. කොහොමද පූල් එකේ ලොකු මේක මේ වැඩි ඩීප් නැති පූල් එක. ඒ කියන්නේ මේක එකම ගානට තියෙන පූල් එක. අරහෙ තව පූල් එකක් තියෙනවාකෝ. ඒක ඩීප් පූල් එක. ඔයාලට රූම් එක පෙන්නන්නම්. මාස්ටර් බෙඩ් එකක් තියෙනවා. සෙටි එකක් තියෙනවා. පින්තූර 5ක් තියෙනවා. අතන තියෙනවා මේ ග්ලාස් එකක්. ඒ වගේම ටීවී එකක් තියෙනවා. මෙතන තියෙනවා වෝටර් ටී ඇන් කොෆි හදා ගන්න පුළුවන් මෙතනින්. මිනි බාහිකුත් ඇති. මිනි බා එකක් තියෙනවා ඇරලා බලමු පස්සේ. ඊට පස්සේ විශේෂම දේ තමයි මෙන්න මෙතන. කොහොමද මෙතන? කාමරේ ගාවම පූල් එක. මීට කලින් ඔයාලා මේ එක්ස්පීරියන්ස් එක අරන් තියෙනවා. කෙලින්ම කාමරේ මෙහෙම එන ගමන්ම කෙලින්ම පූල් එකට බහින්න තියෙන්නේ. ඒකත් මාර මාතයි මේ බලන්න උනේ. එහෙම කාමරේ මෙහෙම එන ගමන් මෙහෙම කෙලින්ම මෙහෙම පයින්න තියෙන්නේ. මේ බලන්නකෝ මේ. අම්මා ඒක නම් මාරම ගති. අන්න අම්මා එහා පැත්තේ වීඩියෝ කරනවා මේ. බෙඩ්රූම් එක නම් ලස්සනයි. අපි බලමු වොෂ්රූම් කොහොමද කියලා. බුදු අම්බෝ මේ කාමරයට ආවට පස්සේ පට්ට නිවනක්. අම්මා නියමයි සුපිරි. එයා ඩ්‍රයි එක තියෙනවා මෙතන. හොඳයි සුපිරි. මෙතන කොමඩ් එක තියෙනවා. මෙන්න මේ වගේ
බාත් ප්ලේස් එකක් තියෙනවා. මෙතන ටවල් තියෙනවා. සෝප්, ෂවර් ජෙල්, බොඩි ලෝෂන් ඒවා තියෙනවා මේ. මේ බලන්න කනේ බොඩි ලෝෂන් එක. මාර කියුට් අප්ප මේ. දැන් මොනවද දන්නවද කරන්න තියෙන්නේ? දැන් කරන්න තියෙන්නේ මේ කිට් එක ගලවලා රෙස්ට් එකේ පොඩි ෂෝට් කෑල්ලක් ගහගෙන ෂෝට් කෑල්ලක් නෙමෙයි ෂෝට් එකක් දාගෙන අයියයි මා ෂෝට් එකක් දාගෙන එහෙනම් තේ එකක් බොන ගමම සෙට් වෙමු. එහෙනම් අපි යමු තේ එකක් බොන්න. තා පොඩ්ඩකින් අවුව එහෙම බැස්සට පස්සේ පොඩ්ඩක් පූල් එක පැත්තට ගිහිල්ලා ජිංගි ජිගියක් දාන්න ඕන. ඇත්තටම ආයි කියන්න වචන නැහැ. මාරම ලස්සනයි. කාපාක් එකක් නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නයකට තියෙන්නේ. හැබැයි ඒ වුණාට රූම් ඒරියා එක නම් සුපිරියක් ඈ. සුපිරි. ආයි මෙතෙන්ට දැන් මෙහෙම තමයි කරන් තින්නේ. මෙහෙම දුවගෙන ගියා ගලක් ගාලා මෙහෙම පයින්න තියෙන්නේ. කෙලින්ම පූල් එකේ. දැන් මට වතුර දැකලා ඉන්න බෑ. මට දැන් බහින්නමයි හිතෙන්නේ මේක ඇස්තර. ඒ තරමට රස්නිත් වැඩි, ආතල් එකත් වැඩි. හායි. ඉතින් ඔන්න දැන් හවස් වෙලා තියෙන්නේ. ඔන්න දැන් නම් පූල් බහින්න සුපිරිම ටයිම් එක. මේ බලන්න. ගාන්ට ඉර බැහැලා යනවා. කට්ටිය පූල් එකේ බැහැලා ඉන්නේ. අපේ කට්ටිය නෙමෙයි වෙන කට්ටිය. ඉතින් මේ මම පොඩ්ඩක් පටන් ගත්ත මෙන්න මේ එඩිට් එකක් ගහන්න මේ වීඩියෝ එකක්. මේ ඒ අතර මම ගෙනාව මේ අර මේ ඔයාලා මැජිකල් ෆුඩ් අපේ මැජිකල් ෆුඩ් channel එකේ දාපු අලුත් වීඩියෝ එක බැලුවා නම් මේක මොකක්ද කියලා දන්නවා. මේකේ මොකද්ද මේකට කියන්නේ? බුල්ඩක් hot chicken flavor. මම මේ කෑම එක්ස්ප්ලেইন කරනවා නෙමෙයි. මේක මැජිකල් ෆුඩ් එක නෙමෙයිනේ. මේක travel channel එක. ඉතින් අපි මේ මායි අයියයි මේක හදන් කන්න කියලා හැදුවේ. බලමු මේක හදලා කොහොමද කියලා. මේක වැඩි ආතල් නැතුණාට ඉස්සරහට අපි යන හොටෙල් දෙකේ සුපිරිම ආතල් කියලා මට හිතෙනවා. අපි සුපිරි ආතල්යක් ගන්නවා. අනිවාර්යයෙන්ම ඔයාලත් අපිත් එක්ක ඉන්න. කොහෙවත් යන්න එපා. subscribe කරලා bell icon එක click කරලා comment එකක් දාලා share පාරකුත් දාන්න. ඒ වගේම අපේ magical food channel එකත් subscribe කරලා තියාගන්න. ඔයාලට නොඑක් ಜಾති ආතල් food video එකෙන් බලා ගන්න පුළුවන්. මේ කවුරු හදන කේතල්ද මන් දප්ප මේ වැඩ කරන්නෙත් නෑ මේ. මොකද්ද මන් දන්නේ. මට සිරි අන්න උණු වෙනවා මේ ගිනි ගනිත් දන්නේ. ඉන්න දුම උණු වෙන්නේ නැහැ කියපුවා මෙන්න කොහමද දුම? නේන. අර නූඩල් එක ඔයාලට පෙන්නන්න බැරුණා. බඩගින්න වැඩිකමට ඒක කාගෙන ගියා. ඉතින් දැන් ටයිම් එක හරි දැන් 7ට ඔය කීයද? දැන් 7යි වෙලාව. දැන් අපි යනවා තාචුට්ටකින් ඩිනර් එක ගන්න. ඒ ගමන්ම අපි පොඩ්ඩක් වෝක් එකක් දාලා බීච් එක පැත්තේ. හැබැයි නයිට් තියෙන්නේ. රෑ වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් බීච් එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා වෝක් එකක් දාලා ඊට පස්සේ අපි යනවා ඩිනර් එක ගන්න. ඔයාලට ඩිනර් එකේ තියෙන්නේ මොනවද කියලා රස ಜಾති මොනවද කියලා පෙන්නන්නම්. අපි එනන් ඩිනර් එකට යන්න විනාඩි 5කට කලින් සෙට් වෙමු. ඔන්න දැන් වෙලාව 7:00යි. දැන් අපි යන්න හැදුවේ ඩිනර් එක ගන්න. දැන් අපි මේ ඩිනර් එකට යන්න මේ හොඳට ලකලැස්ති වෙලා ඉන්නවා. ඔන්න එනවද? මේ අවුරුදු තාම ඉවර නෑ. රතිඤ්ඤ පත්තු කරනවා, මල්වැඩි පත්තු කරනවා එළියේ. අපි බලමු අපිටත් ඒව බලා ගන්න පුළුවන් වේද කියලා. වාසනාව තිබ්බොත් බලා ගන්න පුළුවන්. පුතු අම්මෝ යන්න තියෙන කිලෝමීටරයක් විතර. දැන් මෙතනින් ඔහොම ගිහිල්ලා ආයෙමත් අරගෙන ගිහිල්ලා ආවා වගේ කිලෝමීටර් 2ක් විතර යන්න දිනවා ඩිනර් එක ගන්න. කියන්නේ රැට කාලේ එනකොට කාප් ටික බහිනවා මෙතෙන්ට එනකොට. සින්දු කියනවා මෙන්න ඉන්නවා පෝක්. මේ ඇවිල්ලා බීෆ්. අපි යමු බලන්න ඩෙසර්ට් පැත්තට පොඩ්ඩක්. හතර කොම්. හොඳයි. බොයිස් වලට පේනවත් දන්නේ නැහැ අපිව මේ. පේන්නේ නැහැ මං හිතන්නේ. කමන්නේ නැහැ මේ ඇහෙනවනේ කියන එක අපි
ඩිනර් එක ගත්තා. මෙයා පෙන්වන්න නැති තිබ්බ ඩිෂස් ටික මොනවද කියලා පොඩි පොඩි එන ෂේප් එකේ. පෙන්නුවේ නැහැ. ඉතින් මේක මැජිකල් ෆුඩ් නෙමෙයි. අන්න ඒකයි. මේක ඇවිල්ලා iPhone 250 අනිවාර්යෙන් channel එක subscribe කරගෙන යන්න. ඉතින් අපි පොඩ්ඩක් කාලා කාපු ටික බහින්න යනවා. මේ යන්නේ කොහෙද? දැන් අපි යන්නේ මේ අනිත් pool එක තියෙන්නේ කොහෙද කියලා බලන්න. ඒකටත් යන්න ඕනේ මේ අපි ඉන්න තැන ඉඳන් කිලෝමීටරයක් විතර පයින්. කාපු ටික බහින ඔක්කොම ටික. අපි එන යම් බලන්න ෂේප් එකේ. දැන් අපි මේ යන්නේ pool tour එකක්. අර අපේ කාමරේ ගාව තිබ්බ pool එක කලින් කිව්වා වගේ මේ එකේ කිසිම ඩීප් එකක් නැහැ. පොඩි ළමයි පවා එතන නානවා. ඒ කියන්නේ මේ ඩීප් එක අඩුයි. හොඳටම ඩීප් එක අඩුයි. ඊට පස්සේ මෙන්න මේ ඔය ලයිට් දාලා මෙන්න මේ ඈත පේන වැඩි මං අත දික් කරනවා. අන්න එතන තමයි ඩීප් pool එක තියෙන්නේ. ඒ කියන්නේ ගැඹුරු pool එක තියෙන්නේ. දැන් අපි ආවේ අන්න අර පට්ට ඈත ඉඳන් හොඳේ. පට්ටම ඈත ඉඳන් ආවේ. කොහොමද රෑට ලස්සනයි නේද මේ ලයිට් දාලා. උදේට පට්ට වීව් එකක් තිබ්බ මං අර කලින් පෙන්නුවාලා දකින්න නැති. පට්ටම වීව් එකක් තිබ්බා. මේ තියෙන්නේ අනිත් pool එක. pool දෙකක් තියෙනවා මේ හොටෙල් එකේ. මේ හොටෙල් එකේ නම තමයි මං හිතන්නේ මං ඔයාලට නම කියන්න නැති. නම තමයි pool එක තියෙන්නේ. මේ pool එක ඩීප් ගොඩක්. මේ තියෙන්නේ 1 මීටර් 1.5ක්. ඒත් බම් මේ පට්ට ගැඹුරක් තියෙන්නේ නේ. සාමාන්‍ය ගැඹුරක් තියෙනවා. සාමාන්‍ය පොඩි ගැඹුරක් තියෙනවා දැන් මට වගේ නම් මෙතන බහින්න පුළුවන් මේ මොකද මම මුසහින්දා. අම්මා නෑ. මේක මේ අම්මා මෙතන මේ ගැඹුරුයි මෙතන. සුපිරියක් තමයි මෙන්න මෙතන නම් පට්ට අතර බාර් එක තියෙනවා. මෙතන බාර් එක තමයි තියෙන්නේ. ඒකයි මේ අමුතු ලස්සනක් තියෙන්නේ මෙතන. පට්ට ලස්සනක් තියෙන්නේ මේ. වාව්. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් යටින් දාගෙන යන්න. මේ බලන්නකෝ මේ අර නිකන් අර බිම්මල් වගේ. අර තියෙන්නේ මොනවද නිල්කුරු මිට්ටු එකේ බිම්මල්. අන්නේ බිම්මල් වගේ. නැවතත් පැමිණියා ගල් යුගයට. දැන් මේ ඉන්නේ ගල් යුගයේ. දැන් ගල් යුගයේ ඇතුළට බහින්නත් පුළුවන් මේව. ගල් යුගයේ ඇතුළට බැස්සා. ඔන්න දැන් ඉන්නේ ගල් යුගයේ මට්ට මේ සත්තු ඉන්නවා. අන්න මල්වෙඩි පාරක් යනවා අර පැත්තේ. පේනවත් දන්නේ නැහැ. ඒක නතර වුණා. මොකද්ද බං ඉන්නේ? මොකද වෙන්නේ මිසයිලයක් ගහුවා මං හිතේ මේ වැඩි පාරක් වදිනවෝ. ඔන්න එළිය තියෙන තැනකට ආවා. ඉස්සෙල්ලා කළු කුමාරයා වගේනේ හිටියේ මේ දැන්නේ ඔයාලා මාව දැක්කේ. කොහොමද එළිය ෆ්ලෑෂරයක් ගාව ඉන්නේ. අපි හෙට උදෙන්ම හම්බෙමු. හෙට හොඳ සන්සෙට් එකක් බලා ගන්න පුළුවන් මේ පැත්තෙන්. බලමු හෙට සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් වේද කියලා. ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට like එකකුත් දාගන්න යන්න. good morning. ඔන්න ඉතින් දැන් අපි උදෙන්ම හැරලා යනවා breakfast එක ගන්න. breakfast එකෙන් පස්සේ අපි hotel එකෙන් check out වෙනවා. ඊට පස්සේ යනවා අනිත් hotel එකට. අපි බලමු breakfast එකේ මොනවද අපිට තියෙන්නේ කන්න කෑම ಜಾති කියලා. ඔන්න අපි breakfast එකත් ගත්තා. breakfast එක අරන් පොට්ටක් ගාව මේ එළිය නැවතත් ඇවිදිනවා රෑ විද්ද වගේම. දැන් බලන්න පුළුවන් මේ පට්ට ලස්සනයි දවල්ට. මේ දවල්ට ඊයේ වැඩිය පෙන්වන්න උන්නේ නැහනේ. දැන් බලන්න පුළුවන් ඔයාලට ලස්සන හොටෙල් එකේ. වගේම මේකේ නම තමයි Eco Surf Bentota. මේ තියෙන මේ ගහලා බෝට්ටුවක. තා පොඩ්ඩකින් අපි pool එක පැත්තට එන්න හිතන් ඉන්නවා. ඊයේත් pool එකට ආවේ නෑනේ. මෙච්චර දිග pool එක නොනා ඉන්න පුළුවන්ද? 12ට අපි hotel එකෙන් check out වෙලා යනවා අනිත් එකට. ඉතින් ඒක episode එකත් ඔයාලට අරන් එන්නම් මම. මේ hotel එකේ episode එක මේ hotel එකෙම ඉවර කරන්න තමයි හිතන් ඉන්නේ. මේ විදිහට තමයි ඔයාලට අද මුහුද බලා ගන්න වෙන්නේ. ඊට පස්සේ අද මුහුද තව මුහුදක් බලා ගන්න පුළුවන්. තව ලස්සන place එකකට යනවා. ඕටි මහත්තයෙක් යනවා. බලන්නකෝ නේ යා ගන්න ආතල් එක. අනේ පට්ට බතලයා යන බතල කොටයක් වගේ පට්ට ලස්සනයි අප්පයි බලලා. අපේ ගෙදර ඉන්න හැබැයි ඔච්චර මහත නැහැ.
ඔයාලා දන්නවා අපේ ගෙදර ඉන්නවා හැබැයි කොච්චර මේ පතල ගෙඩියක් නෙමෙයි. සාමාන්‍ය පතල ගෙඩියක්. කොච්චර පතල නෑ. දැන් මේ ඊයේ නාන්නත් බැරි වුණානේ. ඒක හින්දා අදවත් නාන්න ඕන. මම පොඩ්ඩක් ඩීප් එකක් තියෙනව නැත්තේ නේ. ඩීප් එකක් හොඳ එකක් සාමාන්‍ය ඩීප් එකක් තියෙනවා. Oh no, kenapa? Yang mata hudu. Udah peluang mau adi kara. Mau adi karana bෑ. පූල් එකෙන් ආවා ඇතුළට. දැන් අපි ලෑස්ති වෙලා ඉන්නේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න. දැන් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා අපි යනවා ඒත් බෙන්තොටම තියෙන තවත් ලස්සන ප්ලේස් එකකට. ඒක ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා. ඉතින් ඒකත් මාරම එක්ස්පීරියන්ස් එකක්, අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ වීඩියෝ එකත් අරන් එන්න. ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ආතල් වීඩියෝ බලන්න ඕන නම්, මේ වගේ vlog බලන්න ඕන නම් ඒ subscribe කරලා edit කරන්න. ඉතින් එහෙනම් මේ වගේ අලුත් vlog එකක් අරන් එන්නම්. හැමෝටම ජය වේවා.